ඉතින් ඔන්න අපි හම්බුරා කියලානේ බුදු සරණින් අතරකන්දේ හමුරු දීඝ ආරක්ෂාවේ පිටපස්සේ ආරම්භ කරනවා මේ ඔකඳ දේවාල භූමියේ ඉඳලා දැන් ගමන අපි ආරම්භ කරන්න යන්නේ. ඉතින් සියලුම දෙනාට පාද යාත්‍රාව කරන සියලුම දෙනාට කතරගන්දේ හමුරුගේ දීඝ ආරක්ෂාවෙන් මේ පාද යාත්‍රාව සාර්ථකව නිම කරන්න ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ඇල්ම වැටේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි යමු ගමන. මේ අයියා ඔන්න ඉතින් පාද යාත්‍රාව දැන් පටන් ගත්තා. ඇහෙනවනේ මේ හඬ. ඉතින් ඔන්න මෙතන තමයි පාද යාත්‍රාවේ ඇතුල් වෙන තැන. ඒ කියන්නේ හරියටම කිව්වොත් එහෙම කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන ගේට්ටුව. ඒ කියන්නේ මෙතනින් තමයි සියලුම පාද යාත්‍රා මේ සියල්ලක්ම මෙතන ආරම්භ වෙන්නේ. ඉතින් පේනවනේ අපේ පාද යාත්‍රාව සඳහා සහභාගී වෙන ඒ සියලුම දෙනා මේ ඉතින් මෙතන ලියාපදිංචි කටයුතු සිද්ධ වෙනවා. අපි යම් කිරිබත් ඉතින් ඔන්න මෙතන තියෙනවා කිරිබත් දන්සලක් තියෙනවා අපේ මම බොහොම පිං කතරගන්දේ හමුදුන පීඨ ආරක්ෂා ලැබේවා. ඉතින් මෙතන දෙනවා එන බැතිමතුන්ට නෙළුම් කොලෙත් එක්ක කිරිබත්. නංග කරගන්න මෙතන. අපි ආවුදුන ඩී කතා කරේ නුවර කියලා මම මේ නායකවරුන්ට කතා කරලා යා අපි එනවා මේ දිගටම යනවා හරි ඔයා යනකොට හම්බුණා අපි එනකොට වතුර අරන් ආවේ නෑ ලොකුවට. ඉතින් මේ වතුර මේ වගේ බැරල් තියෙනවා. ඒ වගේ ඉතින් ටිකක් අරගෙන තමයි යන්න ඕනේ. ඔන්න දෙනවා සුප් තියෙනවා සුප්. ඇරිකේ සුප් එක වාංග. කොයිද මචං ඔයාලා? පොළොන්නරුවේ කට්ටිය එකතුලක් දෙන්නේ. හරි බොහොම පිං ඈ. මොකක්ද යාර කොඩි? ඒක මේ මං ඉතින් සුප් එකකුත් බිව්වා. ඉතින් ඒකේ ලොකු ජවයක් එක තමයි යන්න තියෙන්නේ. ඉතින් සුන්දර ගමනක් මේක. එයාලගේ ඇයිනවනේ. குடியான் என்பார் பழனி மலைநாதன் என்பார்
பழனி ஆண்டவன் என்பார், சதவன பவன் என்பார், நிமலன் சுவாமி என்பார், கண்டாயுதபாணி என்பார், கலியுக வரதன் என்பார், தீவடி வேலன் என்பார், வீரபடி வேலன் என்பார். ඔන්න මේක තමයි යෝධ ලිප. යෝධ ලිප කියන්නේ මේක අපි ගත්තොත් එහෙම යෝධ ලිප. ඉතින් අපි පාදයාත්‍රාවේ යන්නේ යෝධ ලිප පහු කරගෙන ඉස්සරහට යනවා. අධිරාජ්‍යයට ජය වේවා. අනිවාර්ය ගමනක් වෙයි. නැද්ද? අනිවාර්යයෙන්ම. දැන් කියන්නකො මොනවා හරි. ඔව් කැපකිරීම කරගෙන අපේ භූගෝල විද්‍යා විෂය පිළිබඳ අපි අද යනවා මේ කුමන ජාතික වනෝද්‍යානය කරා. ඉස්සරහට අපිට හම්බ වෙනවා යාල ජාතික වනෝද්‍යානය. යාල කියන්නේ ලංකාවේ දෙවෙනියට විශාලම වනාන්තරය. ඉතින් මේ ප්‍රදේශයේ වීලි ප්‍රදේශයක්, වීලි කලාපීය ප්‍රදේශයක්. ඊසාන දිග මෝසමෙන් තමයි වර්ෂාව ලැබෙන්නේ. දැන් වර්ෂාව අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ වියලි දේශගුණය තියෙන්නේ. හැබැයි හුළඟ වැඩි. මේ අපි යන ප්‍රදේශයේ විශාල තනිතලාවක් අතරින් පතර තමයි ගස් තියෙන්නේ, වියලි කලාපීය ශාකන තියෙන්නේ. ඒ හින්දා හුළඟ වැඩි. මොකද හුළඟට බාධකයක් නැති හින්දා. හරි එහෙනම් ඔන්න අපේ භූගෝල විද්‍යා ගුරුතුමාගෙන් පොඩි භූගෝල වදනක් ඉතින් අපි දැන් යනවා ඉස්සරහට තියෙනවා අපේ මොකද්ද හම්බුණා අපිට දන්සල් පොට්ටයක් වගේනේ. දර්ශන් තවත් දන්සලා
ඉතින් මොකද මේක හරි පාර මේක ඉස්සර තිබ්බේ නිකන් මේව එකක් තිබ්බේ මේක හරි පාරයි යකෝ මම මේ එන මනුස්සයනේ මේකේ තියෙනවා අයියා මේක බාබුරේනේ බාබුර තවිසරාද එනද දැන් මම මේක යකෝ එන එකනේ මේක මෙහෙම නිකන් මේකක් තිබ්බේ අර පැත්තේ හොයන්න බෑ මේ තමයි බාබුරේ කලපුව මේ කලපුවේ ඉතින් නතර වෙන්න පුළුවන් ඒ වගේම වතුරද ඔක්කොම තියෙනවා මේ බාබුරේ මේක බාබුරේ කලපුව පාද යාත්‍රා වෙනකොට මේ තියෙන පළවෙනියටම හම්බ වෙන කඳුරක් කොහොමද පාදයාත්‍රාවේ යනකොට දරුවෝ නලවන විදිහක් ඕක. හරි සුන්දරයි නේද? වෙනස් අත්දැකීමක් එක්ක මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ලංකාවේ දීර්ඝතම පාදයාත්‍රාව ඔකන්ද සිට කතරගම දක්වා පාදයාත්‍රාවේ ආවොත් විතරයි. පොඩි බඩුවක් පෙන්වන්න යන්නේ වෙන තිනවා මෙන්න මේ කිරි වර්ගය මොනවද මේ කිරි වර්ගය මොනවද මේ මේ ගහ කොලෙත් පෙන්වන්න කිව්වොත් ටැග් එකක් දෙනවා කන්න පුළුවන් ටිකක් දුර්ලභයි කොහොද වක්කක් කන්න මේක මේ පුළුවන් නම් බලන්න මේක මොනවද කියලා කියන්න මේ මොනවද කියලා කිව්වත් බලමු කවුද නිවැරදිව කියන්නේ කියලා පාදයාත්‍රාවේ ගිය කෙනෙක් නම් අනිවාර්යෙන් මේක දන්නවා හරි ලංකාවේ ලොකුම සහ ආගමික පාදයාත්‍රාව තමයි ඔකඳ සිට කතරගම දක්වා යන. ඉතින් මේ පාදයාත්‍රාවේ යනකොට කෙනෙකුට අනිවාර්යෙන් මේක හම්බ වෙනවා. මේ කන්න පුළුවන්. මේ මැරිච්ච ගුරු දාගන්න පුළුවන් සයිස් එක මේවනේ ඔන්න එනකොට තියෙනවා මේ ටී එකක් හම්බ වෙනවා
හරි. මේක මොන මෙතෙන් එනකොට තියෙනවා ටී දෙනවා ඒ වගේම උලත් ටිකක් තියෙනවා. ඔව්. නෑ නෑ ගන්න. YouTube එකට දාන්න පොඩ්ඩක්. මල්ලි කොහෙද මල්ලි කිව්වා? වන් ගොර පූජා පිටින්නේ. හරි අපේ ගමේ කොල්ලෙක් ඈ. ඉතුරු කරපැත්තේ. ඒක කොල්ලෝ එනවා ඉතින් මේ වගේ වැඩ වලට ඈ. මේ එතකොට මල්ලි ට්‍රැවල්ද කරන්නේ? ට්‍රැවල් එක පැත්තට තමයි ගොඩක් ආස. ඉතින් මේකත් මම දැන් අවුරුදු 3ක් විතර එන්න try කරා. 2024 try කරා. ඊට කලින් try කරා මේ එන්න බැරි වුණා. මොකද වෙයි? මේක ඉතින් ඇවිල්ලා යන්න ගියාම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඔව්. ඒවත් එක්ක ඉතින් අර වෙලාව වෙන් කරගන්න පොඩ්ඩක් අමාරු තින්නයක් තිබ්බා. දැන් මේ පාර කොහොම හරි ආවා. අනික අනිවාර්යයෙන් යනවා කියලා හිතාගෙන ආවා. ඇත්තටම ආපු එක පාඩු නෑ. මොකද මේ මාර්ග මේකට කොහොමත් එන්න හම්බෙන්නේ නෑ ලේසි එකට. ඉතින් මේ දේවල් ටික බලාගෙන සතුටු ඉතින් ආවේ. අනික මේක පයින් ගිහිල්ලා බලන්න පුළුවන් ඒ ස්වභාව සෞන්දර්යනේ. අත්දින්න පුළුවන්. අපි තව යාළුවෙක් ඉන්නවා. මේ ඉන්නේ. කවුද අපේ සජිත්? සුජීව. අපිට මේ මගදී හම්බුනේ. සුජීව ගම්පලාද කොහෙද? මම ඔළුවන්ට බලංගොඩ. බල්ලන්ගොඩ කොල්ලෙක් බලංගොඩ කොල්ලෙක්. ඉතින් ඔන්න අපිත් එක්ක අද උදේ ඉඳලා මේ පාද යාත්‍රාවේ දෙනවා. අපිට අන්න බොන්න. අපිට වතුරද නේ? ඉතින් අපි ෂෙයා කරගෙන කට්ටිය එකතු වෙලා ඉතින් මේක ඇත්තටම ගොත් එහෙම කතරගන්දේ හාමුදුරුවන්ගේ බලන්න යන ගමන. ඉතින් රැඳෙන්න අපිත් එක්ක අපි යනවා ඉස්සරහට කුඩා කැබිලිටට කලින් අපි කුරුළු උයන හම්බ කෙටුවේ නේ. හරි. ඔය වගේ අපි ගිහින් යමු ඉස්සෙල්ලාම කුරුළු බලන්න. හරි. ඔන්න ඉතින් දැන් අපි ආවේ කුමන විල්ලුවට. හරි. කුමන විල්ලුවට මෙදිනේ. කට්ටිය ගිමන් හරිනවා. ඒත් එක්ක මේක පොඩි කියනවනේ අපිට මේක සුවිශේෂී ස්ථානයක්. විදේශීය කුරුල්ලන් මේ මම පෙන්නන්න මේ කුඩට යන්න ඕනේ. විදේශීය කුරුල්ලන් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා මෙහි විතර දාලා ගේම කූඩු හදලා විතර දාලා තමයි යාලා නැවත යාලගේ මේ ගම් රට බලා යන්නේ. ඉතින් මේකේ විදේශීය කුරුල්ලෝ විශාල ප්‍රමාණයක් ඉන්න බලන්න. දෙන්න. හරි. තව දෙයක් පෙන්නන්න. මේත් ඉස්සර කුමන මෙතිනේ. ඔය පේනව නේද? ඔය දැසියා. ඔය තමයි ඉස්සර කුමන ගම කුමන විලේජ්. Google එකේ සර්ච් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි යමු උඩට බලන්න. තට්ටුවක් තියෙනවා. මෙතිනේ. සුවිශේෂී ස්ථානයක්.
මෙතන මේ තමයි තින්නේ මේ කලපුවටයි කොටස දැන් නම් පොඩ්ඩක් දකින්න අඩුයි අර තින්නේ මම කියපු කුමන විලේජ් එක තමයි මිනිස්සුන්ට පොල් ගස් කුමන ගම්මාන අයින් කරලා නෙවෙයි ඉතින් මේක පෙන්වන්න ඕමනාවක් තිබ්බා අපි මේ යන්න තියෙන්නේ ආපහු ඔන්න ඔය පැත්තේ පාර දිගේ ඕම යන්න තියෙන්නේ අරහෙට ඉතින් ඔන්න දැන් මේ කුමන පහු කරගෙන කුරුළු පාරාදීසි පහු කරගෙන දැන් මේ අපි කුබුක්කන් ওই පැත්තට යන ගමන් දැන් හවස 4ක් පහු වෙලා තව කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ කුබුක්කන් ওই ඒසි නෑ අද මේ බර වැඩි වුණා ටෙන්ට් එකද ඔක්කොම තිබ්බ තියෙන නිසා ඒක නිසා චුට්ටක් ස්ලෝ වුණා නැත්තම් මේ වෙනකොට අපි මුණු විල්ලුවත් පාස් කරලා අපි 4-5 වෙද්දී අනිවාර්යෙන් කුඩා කැපිලිත්තර යන්න තිබ්බා. කවන්නේ අපි ඔව් එක බල ලිස්සුවානේ අර ලී කොට්ටර හිර වුණා කකුල. ගාගා. Gloria. Gloria. Aladi ඔක්කො. හොඳට ගහන්න පුතා බල්ල. අරේට ගිහලා බෙහෙත් ටිකක් දාමු ඈ. මට කියන්න උඩ බෙහෙත් කියන්න. ඔන්න අපි අර විදේශීය පක්ෂීන් නැරඹුම් මධ්‍යස්ථානයේ ඉඳලා කිව්වා කුමන කියලා ගමක් තියෙනවා කියලා. මේ තමයි කුමන ගමට යන පාර. මෙතනින් තමයි තියෙන්නේ මෙතන කිලෝමීටර් 1.4යි. ඔව් දැන් නෑ. දැන් තියෙන්නේ මේ නැරඹුම් මැදිරියේ ඉඳලා ඔන්න අපි පෙන්න පාර පොල් ගස් එහෙම තියෙනවා තව ටිකක් යන්න ඕනේ. කිලෝමීටර් 1.4ක්. හරි අපි යමු ඉස්සරහට. මේ තවත් තියෙනවා කිලෝමීටර් 4ක් විතර අපි මම හිතන්නේ. ඔන්න අපි ආවා කුඩා කැබිලිත් දේවාලයට. ඒ කියන්නේ කොඹුක්කන් ඔය. ඔන්න උයන්ඩ යන්නේ ඉද තියෙනවා විප